හායි ගයිස් කොහොමද ඔයාලට ඔන්න නැවතත් අලුත් වීඩියෝ එකක් ගමු. මම කුමාර සවුන්ඩ් ලයිට් ඔන්ලයින් ෂොප් එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මෙන්න මේ පාර අලුතින්ම සුපිරිම ස්ටොක් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ස්ටොක් කියවන ඉස්සෙල්ලා දැන් ඕඩර් එකක් දාගන්න. ඒත් එක්කම දකුණු පළාතවට ඉන්නවනම් ඔන්න සවුන්ඩ් වලට කැමති දකුණු පුරවරේ ඉන්න අය ඉන්නවනම් ඇවිල්ලා ඔයාලට මගේ මිලදී ගන්න පුළුවන්. ස්පීකර් ස්ටෑන්ඩ් ඇවිල්ලා තියෙනවා. මෙන්න නෝමල් ස්පීකර් ස්ටෑන්ඩ් එක කිලෝ 30 වගේ පුළුවන් එක. ඒත් එක්කම හෙවි එක තියෙනවා. කිලෝ සාමාන්‍යයෙන් 80ක් කියලා තමයි කියන්නේ. ඒත් එක්කම කිලෝ 100 දාන්න පුළුවන් මොනිටර් වලට ඔන්න ඇවිල්ලා තියෙනවා ස්පීකර් ස්ටෑන්ඩ්. ඒත් එක්කම ලොකු ස්ටොක් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් DBS crossover එක. ඒත් එක්කම සබ් අවුට් තියෙන මේක 15 ගානින් 15 400 නුත් ගියා. මේ පාර ඔන්න අඩු වෙලා තියෙනවා. දැවන්ත අඩුවීමක් ඕඩර් එකක් දාලා වින් කරගන්න. ඒත් එක්කම මේ P power එක පීපාර් මයික් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් ඔයාලට ගන්න බල පොඩ්ඩක් මෙයාගේ 2100 චුට්ටක් මිල ගිහිල්ලා තියෙන්නේ. මේක මගෙන් 3400න් ගියේ මේ පාර මේ මිලට ගන්න බෑ. පොඩ්ඩක් මිල ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මගේ channel එක තාම subscribe කරේ නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. තව තැනවල share කරන්න අමතක කරන්න එපා. ඉතින් මාත් එක්ක එක දිගට රැඳී ඉන්න අයත් මම මේ අවස්ථාවේ මතක් කරනවා. වෙනද වගේම තමයි ඔයාලට ඉන්නේ location එකට අපි සුපුරු පරිදිම එම භාණ්ඩ එවනවා delivery එකක් කළා. ඉතින් අලුතින් අය එනවනම් අනිවාර්යෙන්ම භාණ්ඩය මිලදී ගන්නව නම් ප්‍රථමයෙන්ම ඩිලිවරි කොස්ට් එක දාන්න ඕනේ. ඒක මතක් කරනවා ඔයාලට. මොකද සමහර අය භාණ්ඩය ආවට පස්සේ මිලදී ගන්න නැති නිසා එහෙම කරන්න සිදු වෙනවා. ඊළඟ ඕඩර් එක ඉඳන් ඔයාලගේ විශ්වාස මත අපි අනිවාර්යෙන්ම ඕඩර් එක ඔයාලගේ ලොකේෂන් එකටම ඩිලිවරි කැට් කරලා එවනවා. ඉතින් ගොඩක් වෙලා කතා කරා. එහෙනම් අපි වීඩියෝ එක ගිහලා බලමු මොනවද ආපු අයිටම් ටික මොනවද කියලා. හොඳයි මෙන්න ප්‍රථමයෙන්ම තියෙනවා ඔයාලට පේනවා ඇති මෙන්න ගොඩක් කාලෙකින් තමයි මේ ස්පීකර් ස්ටෑන්ඩ් එක ආවේ. ඔන්න ඔයාලට ගන්න පුළුවන් කිලෝ 30 දාන්න පුළුවන් මොනිටර් ස්ටෑන්ඩ් එක තමයි මේක කියන්නේ. ඉතින් ඔන්න ඔයාලට මේක ගන්න පුළුවන්. මේක ස්ටිල් එන්නේ පේනවා සද්දේ ඔයාලට. මම දැනට අම්බොස් කරලා තියෙන්නේ මෙන්න මේ වගේ බොක්ස් වල තමයි එන්නේ. මේක එන්නේ අර මෙන්න මේ කහ පාට එන ස්ටෑන්ඩ් එක එන එක තමයි මේ තියෙන්නේ. ඒ බොක්ස් එකේ කෙන එක. ඉතින් අනිත් ඒවත් මම අන්බොක්ස් කරලා වෙනම තියෙන්නේ. මොකද වෙලා යන නිසා. මේක ඔයාලට 2450කට ගන්න පුළුවන් මෙන්න මේ ස්පීකර් ස්ටෑන්ඩ් එක. මේක ඔයාලට ඕන ආකාරයට උස්ස ගන්නත් ඒත් එකම පහත් කරන්නත් හැකියාව තියෙන. ඉතින් දන්න කට්ටිය දන්නවා. ඉතින් ඒක අමුතුවේ මම කියන්න අවශ්‍ය නැහැ. ඔයාලා දන්නවා. ඉතින් මේකට පින් එකක් එනවා. ඉතින් ඔන්න කඩේ ගන්න බෑ. සාමාන්‍ය මේක 4500යි අතර වගේ යන්නේ. ඔන්න ඔයාලට මගෙන් ඕඩර් එකක් දාගන්න පුළුවන් මේ ස්පීකර් ස්ටෑන්ඩ් එක. ඊළඟට මෙන්න තියෙනවා කහ පාට. අර පේන මෙති ඔයාලට අර පැත්තෙන් තියෙන කොළ පාට බොක්ස් එකේ එන ස්ටෑන්ඩ් එක මම මේ අන්බොක්ස් කරලා මෙතන දැන් තියලා තියෙන්නේ. පේන මෙති ඔයාලට හොඳ හෙවි සාමාන්‍ය කිලෝ 80 පුළුවන් කියලා තමයි මේකේ කියන්නේ මේ ස්ටෑන්ඩ් එක. පේන මෙති කොහොමද කියලා හොඳට හෙවි එකට තියෙන ස්ටෑන්ඩ් එකක් පේනවා ඇති. සද්දෙන්ම ඔයාලට පේනවා ඇති හොඳ. ඒත් එක මේක උඩ තියෙන බෑකට් එක වුණා තනි ස්ටීල් එන්නේ යකඩ. එතකොට මේක නෝමල් ස්ටෑන්ඩ් එකේ එක ප්ලාස්ටික් තමයි මේ උඩ බෑකට් එක එන්නේ. මේකේ ඒක පොඩ්ඩක් ගේජ් එක අඩුයි. ඉතින් මේක හෙවි එක. ඔයාලට මේක මගෙන් මිලදී ගන්න පුළුවන්. මේ ස්පීකර් ස්ටෑන්ඩ් එක මෙන්න මේ හෙවි කිලෝ 80ක් වගේ පුළුවන් කියලා තමයි කියන්නේ මේ ස්පීකර් ස්ටෑන්ඩ් එක. අර වගේම තමයි මේ අත් ඔයාලට ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන් තමන්ට ඕන ආකාරයට. ඔන්න ඕඩර් එකක් දාගන්න. එකෙත් ස්ටොක් ඇවිල්ලා තියෙනවා. ස්ටොක් ඉවරින් ඉස්සෙල්ලා අනිවාර්යෙන්ම ඕඩර් එක දාගන්න. මොකද ඊට පස්සේ ඉවරාට පස්සේ ටික කාලයක් යනවා. ඉතින් ඉක්මනට එන්නේ නැහැ මේ දවස්වල තියෙන වාතාවරණය අනුව. රයිට්. ඊළඟට මෙන්න තියෙනවා ඊළඟ ස්පීකර් ස්ටෑන්ඩ් එක තමයි තියෙන්නේ. මේක ටිකක් හෙවි ගතිය වැඩි හොඳ ස්පීකර් ස්ටෑන්ඩ් එකක්. මේක ඔයාලට මගෙන් මේක 5900ටත් ගියා. ඔයාලා දන්න ගත්තු අය ඇති. මෙන්න මේ පාර අඩු වෙලා තියෙන ටිකක් ඔයාලට 5600න් මේ ස්පීකර් ස්ටෑන්ඩ් එක ගන්න පුළුවන්. පේන ඇති කොහොමද කියලා. ඒකෙත් අර විදිහම තමයි හොඳ හයිය බෑකට් එකක් එන්නේ. ඔන්න ඕඩර් එකක් දාගෙන දැම්ම වින් කරගන්න. රයිට් මෙන්න තියෙනවා DBS crossover එක තමයි මේ තියෙන්නේ. ගොඩක් අය මගෙන් ඉල්ලුවා. මේ ස්ටොක් එකේ එන්න ඉස්සෙල්ලා ගොඩක් අය ඕඩර් එක දාගෙන තිබුණේ. ඉතින් ඔන්න පොඩි කැලි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඕඩර් එකක් දාගෙන දැම්ම වින් කරගන්න. මේ XL කියන වර්ගය තමයි 234
ඔන්න ඔයාලට 10යි 500න් මේක මිලදී ගන්න පුළුවන් මේ DBS crossover එක. පේනවා ඉතින් කොහොමද කියලා. මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්න. මේක මම පහුගිය වීඩියෝ එකෙන් ගෙනල්ලා ඇති. ඉතින් වෙලා යන නිසා ගොඩක් වෙලා පෙන්නන්නේ නැහැ. ඉතින් ඔන්න මේක ගොඩක් අය යන්නේ කලර් එක මොකක්ද කියලා. ඔන්න කළු බ්ලැක් එකේන කලර් එක. ඔන්න දැන් ඕඩර් එකක් දාගන්න. 10,500 වෙන්නේ. ගොඩක් අය ඉතින් ඔයා බින් වලට එහෙම පාවිච්චි කරනවා ඩබල් টොප් වලට. මොකද වෙනම channel එකක් අරගෙන ඔයාලට ඕන විදියට mid low ඒ option high පැත්ත එහෙම ගන්න පුළුවන්. අන්න ඒකයි මේකේ තියෙන chance එක. ඉතින් crossover ගැන දන්න අය ඉතින් දන්න වෙති. මම අමුතුවෙන් කියන්නේ නැහැ. මොකද නොදන්න අයත් ඇති. යාළුවා තමයි එහෙම කිව්වේ. ඉතින් ඊළඟ crossover එක තියෙනවා සමා වෙන equalizer sub out තියෙන equalizer තමයි තියෙන්නේ. ඒක මම දැන් ඔයාලට පෙන්නන්නම්. මෙන්න තියෙනවා බාණ්ඩේ. මේක 15යි 500ක් ගියා. සුපිරිම බාණ්ඩයක්. ඔන්න දැවෙන් අඩුවීමක් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔයාලට ගන්න පුළුවන් 231 sub out තියෙන Gapit equalizer තමයි මේ තියෙන්නේ. පේනවා ඉතින් කොහොමද කියලා. සුපිරිම බාණ්ඩයක්. මම මේක ඔයාලට පොඩ්ඩක් අම්බොස් කරලා පෙන්නන්නම්. ගොඩක් අය කියනවා අම්බොස් කරලා පෙන්නන්න කියලා. ඉතින් හැම එකක්ම අම්බොස් කරන්න බෑ. මොකද වෙලා යන නිසා. ඉතින් පහුගිය වීඩියෝ එක අනිවාර්යයෙන් ඔයාලා මගේ බැලුවොත් එහෙම channel එකට ගිහිල්ලා දාලා තියෙන මේවා crossover සම්බන්ධව. ඉතින් ඔන්න අන්බොස් කරලා ඔයාලා දැන් පෙන්නන්න. තේනවා ඉතින් කොහොමද මේවා ලෝ කට් කරන්නේ. ඒ ඔප්ෂන් තියෙනවා. ඩබල් EQ එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේකෙන් ඕන විදිහට හදා ගන්න පුළුවන් සවුන්ඩ් එක. ඔයාලගේ මොකද සමහර අයගේ මික්සර් වල එන අවුට්පුට් මදි. ඉතින් ඔයාලා ගොඩක් කරන්නේ ඉතින් මේ වගේ equalizer පාවිච්චි කරනවා. ඉතින් ගොඩක් අයට ඉතින් ඒක chance එක තියෙනවා. මෙන්න මේ වගේ equalizer එක පාවිච්චි කරාට පස්සේ ඔයාලට මේක විශේෂත්වයක් තියෙනවා. ඔයාලට sub out වලට වෙනම channel එකක් මෙයාට මේ කරගෙන ඔයාලට ගන්න පුළුවන්. මේ පේනවා ඇති ඔයාලට. අන්න ඒකයි තියෙන chance එක. sub out වලට වෙනම මේ විතර දීලා තියෙන woofer line එකක්. ඔයාලට ඒකෙන් හදා ගන්න පුළුවන් වෙනම බින් එකක් වගේ පාවිච්චි කරනවා. එතකොට crossover එකෙන් සිද්ධාන්තෙත් මේ කරගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ EQ වලට මේ ඉස්සරහා තියෙන EQ වලට වෙනම channel වලට මේකෙන් ගන්න පුළුවන්. පේනවා ඇති කොහොමද කියලා. මේක ඔයාලට order එකක් දාගන්න දැම්ම stock ඇවිල්ලා තියෙනවා. එතකොට මේකේ power code එක ඊට පස්සේ manual එක ඒ ටික ඔක්කොම මේකේ තියෙනවා. ඉතින් ඔයාලට මොන හරි ගැටලුවක් තිබුණොත් ඒක බලලා උනත් බලලා ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන්. right අපි යමු ඊළඟ තියෙනවා equalizer එක. single equalizer තියෙනවා. අපි ඒක දැන් බලමු. model number 215 EQ කියන model number එකකින් ඉන්නේ 215 EQ කියන එකෙන් තමයි මේක එන්නේ. මේක ඇවිල්ලා Gapit equalizer එකක්. මේක single එන්නේ. මම අම්බොස් කරා මේක. ඒත් එකම අර වගේම තමයි manual එකක් මේකට තියෙනවා. ඉතින් ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන්. manual එක උපයෝගී කරගෙන මෙන්න තියෙනවා බාණ්ඩේ. ඉතින් ඔයාලට මේක මගින් 9200කට ගන්න පුළුවන් මේ equalizer එක. පේනවා ඇති වෙනම channel ඔයාලට දෙකක් මේකේ සම්බන්ධ කරගන්න පුළුවන්. මෙන්න තියෙනවා බාණ්ඩේ. එතකොට මේකේ තියෙන්නේ මේ line එකට එක channel එකක්. ඒත් එක මේ channel එකට එක channel එකක් ඔයාලට අරගන්න පුළුවන්. 9200 වෙනි. ඉතින් ඔන්න order එකක් දාගන්න. XLR වලින් ඒත් එක්කම ඔයාලට XLR නැත්තම් ස්ටෑන්ඩඩ් වලින් ජැක් උපයෝගී කරගෙන මේක සම්බන්ධ කර ගැනීම හැකියාව තියෙනවා. in and out දෙකම තියෙනවා. ඒත් එකම XLR ජැක් උපයෝගී කරගෙනත් ඔයාලට වෙනම channel එකක් මේකෙන් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් දුරට XLR වලින් ගත්තොත් තමයි ගොඩක් හොඳයි කියලා කට්ටිය කියන්නේ. ඉතින් ඒකත් මම අනුමත කරනවා. ඉතින් ඔයාලට ඔන්න ඇවිල්ලා උනත් මගේ මේවා ඉලදී ගන්න පුළුවන්. දකුණු පළාතවටයි ඉන්නවනම් ඇවිල්ලා චෙක් කරලා බලලා ගන්න පුළුවන්. ඒත් එකම ඩිලිවරි කරන අයටත් අපි මේවා චෙක් කරලා තමයි අනිවාර්යයෙන්ම ලොකේෂන් එකට එවන්නේ. right අපි ඊළඟට බලමු ඊළඟ තියෙන
අයිටම් එක මොකක්ද කියලා. ඉතින් මම නැවතත් කියන මේක ඔයාලට 9200න් මිලදී ගන්න පුළුවන් මේ ඉක්වලේසර් එක. ඊළඟට මෙන්න තියෙනවා P power mic එක තමයි මේ තියෙන්නේ. මම පහුගිය වීඩියෝ ගණනාවක් ගෙනල්ලා නැති මේක 3400න් තමයි මේක ගියේ. මෙන්න මේ පාර පොඩ්ඩක් මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔයාලට 3700න් තමයි මේක මගෙන් මිලදී ගන්න වෙන්නේ. මේ P power 2100 mic එක. P 2100 එදින බාණ්ඩේ මේක ප්ලාස්ටික් බොක්ස් එකක ඉන්නේ. ඉතින් ඔයාලට ඕනම තැනක බණක දෙලකට ඕනම තැනකට සවුන්ඩ් කරන්න පුළුවන්. හොඳ මේක දන්න කට්ටිය දන්නවා ඇති. හොඳ බෑන්ඩ් එකක්, හොඳ ගේන් එකක් තියෙන හොඳ මයික් එකක්. ඔන්න ඕඩර් එකක් දාගන්න සුපිරිම අයිටම් එකක්. ඒකම ගොඩක් අය මේ වයර් එක වෙනම සෙට් කරගන්නවා. ඉතින් ඔයාලට එහෙම කරගන්න පුළුවන්. මොකද මේ ගොඩක් අය ෆීඩ්බැක් කියන කතන්දර නිසා වෙනම XLR ජැක් එකක් උපයෝගී කරලා තමයි මේක සම්බන්ධ කරන්නේ. ඉතින් එහෙම කරගන්න පුළුවන් ඔයාලට. ඔන්න 3700ට මේක ගන්න පුළුවන්. ඉතින් පහුගිය මිල තමයි තිබුණේ 3400. ඒ මිලට දැන් ගන්න බෑ. මිල වැඩි වෙලා තියෙන්නේ. එතකොට මෙන්න තියෙන P 1100 මීටර 5 එන මයික් එක තමයි මේ තියෙන්නේ. P 1100 මේක ඔයාලට මගෙන් පෙර මිලටම ගන්න පුළුවන්. මේක මිල විශේෂත්වයක් වෙලා නැහැ. 2950 වෙන්නේ. මෙන්න බාණ්ඩේ මේකත් හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඔයාලට ගොඩක් අය මේක මගෙන් සේල් වුණු අයිටම් එකක්. ඉතින් ඔන්න ඕර්ඩර් එකක් දාගන්න. මේකත් අර විදිහම තමයි මීටර 5ක් වෙනවා. ඉතින් ඔයාලට ඕන ආකාරයට වයර් එක XLR එකක් ජැක් එකක් උපයෝගී කරගෙන ඔයාලට හදා ගන්න පුළුවන්. හොඳ මයික් එකක්. ඉතින් ගොඩක් අය බණ ගෙවල් වලට එහෙම ගොඩක් මේක යූස් කරනවා. ඉතින් ඔන්න එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට 2950කට රයිට්. ඊළඟට මෙන්න අලුතින් ස්ටොක් ඇවිල්ලා තිනවා 725 ඩබල් টොප් වලට එන කොස්සෝවර් එකත් එක්ක තියෙන බෑක් ප්ලේට් එක තමයි තියෙන්නේ. මෙන්න බාණ්ඩේ 6900 වෙන්නේ. ඕඩර් එකක් දාගන්න 6900යි. කඩේ සාමාන්‍යයෙන් 7800න් වගේ මිලට යන්න පේනවා ඇති. කොපර් එන තනි කොපර් එන පේනවා ඇති. කොයිල් තුනම තනි කොපර් එන්නේ. ඉතින් ඔයාලට වයර් පාස් ඉන්න ඕනේ. මේවා ඉතින් මේ කෙලින්ම වෙන ස්ටිකරේ තියෙනවා. ඉතින් මේක ඔයාලට හයිස් පැත්ත වුණත් කට් කරගන්න පුළුවන්. අන්න ඒක මේක ස්විච් එකෙන් ඔක්කොම සිද්ධාන්ත වෙනවා. පේනවා ඇති 6900යි. ඉතින් ඔයාලට පාස් ගන්න අවශ්‍ය නැහැ. කෙලින්ම ස්පීකර් වලට සෙට් කරගන්න පුළුවන්. එක කොස්සෝවරයක් තමයි 6900 වෙන්නේ. ගොඩක් අය දන්නේ නැතුව දෙකම 6900 කියලා හයි. ඒ ගානට ගන්න බෑ. 6900යි එක කොස්සෝවරයක් වෙන්නේ. තනි එක දෙන්නේ නැහැ. ඩෝඩුවම ගන්න ඕන. මොකද තනි එක අරගෙන තේරුමක් නැති නිසා දෙ ජෝඩුවම ගන්න ඕනේ. ඒකත් මතක් කරනවා. එතකොට මෙන්න තියෙනවා ඇවිල්ලා සුපිරිම අයිටම් මූවිං හෙඩ් පැටර්න් ලයිට් එක ඇවිල්ලා තියෙනවා. වෝට් 120 සුපිරිම ලයිට් එකක්. ඔයාලට මම වීඩියෝ එක අවසානයේ වගේ මම මේක ක්‍රියාත්මක කරලා පෙන්නන්නම්. වෝට් 120 වෙන්නේ. මේක ඔයාලට 33900ට ගන්න පුළුවන්. කඩේ ගන්න බෑ. සාමාන්‍ය 37න් 38න් වගේ යන්නේ. සුපිරිම බ්‍රෑන්ඩ් එක. මේක මම අම්බොස් කරන්න යන්නේ. මම ඔයාලට අම්බොස් කළා මේකේ වීඩියෝ එකක් පොඩ්ඩක් දාලා දෙපෙන්නන්නම් අවසානයේ වගේ. ඊළඟට මෙන්න තියෙනවා මම අන්බොක්ස් කරන්න යන්නේ. ගොඩක් මගෙන් සේල් වෙන තව අයිටම් එක මේ බිග් ඩිපර් එක. ඉතින් ඔයාලට මේක මගෙන් 9800කට ගන්න පුළුවන්. මේ හොඳ එළිය තියෙන බිග් ඩිපර් එක DMS in and out දෙකම තියෙන බිග් ඩිපර් එක තමයි මම මේක අන්බොක්ස් කරන්න යන්නේ. මොකද පහුගිය වීඩියෝ වලට බලන්න පුළුවන්. තරහ වෙන්න එපා. ඒවට ගිහලා බලන්න. සුපිරිම එළියක් තියෙනවා මෙම බිග් ඩිපර් එක. ඉතින් දන්න කට්ටිය දන්නවා ඇති කොහොමද එළිය කියලා. ඊළඟට මෙන්න තියෙනවා LED 36 පවර් කෑන් එක තියෙනවා. ඒකත් ඔයාලට 2450කට මොන අලුත් ස්ටොක් ඇවිල්ලා තියෙනවා. ගන්න පුළුවන් 2450යි වෙන්නේ. ඒත් එක මෙන්න තවත් අයිටම් එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට මේක ගන්න පුළුවන්. LED මිනි ලේසර් ලයිට් එක තමයි මේ තියෙන්නේ. ඩොට් එක
ඉතින් ඔයාලට මේක 1950කට මිලදී ගන්න පුළුවන් සුපිරි මෙලියක් තියෙන සවුන්ඩ් මූඩ් තියෙනවා. දාලා බලන්න ඔයාලට පාටි එකට එහෙම ලස්සනයි මේක වගේ එකක්. DJ කරන යාළුවොත් මේවා දාලා ඔයාලගේ පාටි එහෙම ලස්සන කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕට එකක් දාගෙන 1950යි වෙන්නේ මේ මිනි ලේසර් ලයිට් එක. එතකොට මෙන්න ස්පයිඩර් ලයිට් ඇවිල්ලා ස්ටොක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකත් මම ඔයාලට අම්බොස් කරලා වීඩියෝ එකක් ගේන්නම් වීඩියෝ අවසානයේ කොහොමද කියලා වැඩ කරන්නේ. ඉතින් මේකෙත් මම වීඩියෝ ගෙනල්ලා ඇති ක්‍රියාත්මක කරලා කොහොමද කියලා වැඩ කරන්නේ. ඉතින් ඔයාලට බෆල් වලට අවශ්‍ය ඕනම ඉක්විප්මන්ට් එකක් මගේ මිලදී ගන්න පුළුවන්. වයර් එකකින් දැම්ම වයර් ස්ටොක් උත් ඇවිල්ලා තියෙනවා. මම මෙතන ගෙනාවේ නෑ. 1.5 2.5 තියෙනවා. ඉතින් ඇවිල්ලා ස්ටොක් ඒත් එක මිස්සර වර්ග MX Pro එක තියෙනවා. තව ස්ටොක් ඉතුරු වෙලා ඔන්න ඔයාලට ගන්න පුළුවන් 12400 වෙන්නේ MX Pro එක ඕඩර් එකක් දාගන්න. ඒත් එක්කම ඩබල් මැග්නට් අඟල් 6මාර ස්පීකර් ඇවිල්ලා තියෙනවා. ඔයාලට 1500න් ගන්න පුළුවන් හොඳ ස්පීකර් එකක් හොඳ බේස් තියෙන. ඔන්න ස්ටොක් කැලේ තියෙනවා 1500 වෙන්නේ. ඒත් එක්කම ඔයාලට ටෙලි ඇම්ප් එකක ඇවිල්ලා තියෙනවා. ඔයාලට 10500 මිලදී ගන්න පුළුවන් ටෙලි ඇම්ප්ලිෆයර් එක BT 326 කූල් ෆෑන් එක තියෙන. ඒත් එක්කම AV 999ක් තියෙනවා. ඒක ඔයාලට 12100කට ගන්න පුළුවන්. කඩේ ගන්න ගියොත් ඔයාලට මේ ගන්න බෑ. හොඳ සවුන්ඩ් එකක් ඉන්නවා. ඇම්ප්ලිෆයර් එකක් තමයි AV 999 channel 4ක් එකේ අවුට්පුට් තියෙනවා. ඉතින් අපි දැන් බලමු මිනි මූවින් ලයිට් එක සහ ස්පයිඩර් ලයිට් කොහොමද වැඩ කරන්නේ කියලා අපි වීඩියෝ එක ගිහලා බලමු. රයිට් මෙන්න ස්පයිඩර් ලයිට් එක තමයි මම මේ දැන් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේ පේනවා ඇති ඔයාලට උඩින් පේනවා ලේසර් ලයිට් දෙකක් වෙනම යනවා. ඉතින් ඔයාලට පේනවා ඇති පට්ට ලස්සනක් තියෙන. ඉතින් ඔන්න ඔය පාටියට DJ කරන කට්ටියට සුපිරිම අයිටම් එකක් පේනවා ඇති කොහොමද කියලා. ඒත් එකම ලේසර් ලයිට් එක මේක ඔටෝම උනත් ඔයාලට ඔෆ් කරගන්න මේ කරගන්න පුළුවන් පේනවා ඇති. අන්න ඒකයි තියෙන chance එක පේනවා ඇති. සුපිරිම එළියක් තියෙන පේනවා ඇති. මම ලයිට් එක ඔෆ් කළාත් ඔයාලට පේනනම් කොහොමද එළිය වදින්නේ කියලා. පේනවා ඇති ඔයාලට මෙන්න දැන් මේ වැඩ කරන්නේ ලේසර් ලයිට් එකෙන් තමයි. දැන් ලේසර් ලයිට් එක එක්කම ලයිට් එක අතට ගන්න වෙන සුපිරිම එළියක් තියෙනවා. මම දැනට ලයිට් ඔෆ් කරලා තියෙන්නේ. එළියට වගේ දාලා බැලුවම ලස්සන එළියක් ඔයාලට ගන්න පුළුවන් මේ ස්පයිඩර් ලයිට් එක. ඉතින් ඔයාලට 10900න් මේ ලයිට් එක ගන්න පුළුවන්. රයිට් අපි ළඟට යන් අපි මිනි බීන් ලයිට් එක කොහොමද කියලා. රයිට් මෙන්න මූවින් හෙඩ් ලයිට් එක තමයි මේ තියෙන්නේ මිනි. පේනවා ඇති කොහොමද කියලා. දැනට මම සප්ලයි දීලා තින්නේ AC වලට. පේනවා ඇති ඔයාලට මේකේ ඔප්ෂන් තියෙනවා හොඳ ඔප්ෂන් ටිකක්. ඒත් එකම ඔයාලට කොන්සෝල් එක කරා DMS කොන්සෝල් එක කරා ඔයාලට මේකේ ඕන විදිහට මේකෙන් හදා ගන්න පුළුවන් ඔයාලට. රයිට් මම දැන් මේක ක්‍රියාත්මක කරලා පෙන්නන්නම් කොහොමද කියලා. මේ මූවින් ලයිට් එක හෙඩ් ලයිට් එක මේ පේනවා ඇති පට්ට ලස්සනක් තියෙන්නේ. එයා ටිකක් වෙලා ගියාට පස්සේ තමයි ඔන්න පේනවා ඇති සුපිරිම එළියක් තියෙන පේනවා ඇති. පට්ට කලර් වගේක් අදින්න පේනවා ඇති. සුපිරිම එළියක් තියෙනවා පේනවා ඇති. මම ඔයාලට ලයිට් එකත් ඕෆ් කරලා පෙන්නන්නම් කොහොමද කියලා. ඔන්න බාණ්ඩේ ඔයාලට ඔන්න 33900න් ගන්න පුළුවන්. මම උන දැන් ලයිට් එක ඕෆ් කරා. පේනවා ඇති කොහොමද කියලා එළිය. තනිකර මේ කාමර පේනවා ඇති ඔයාලට. සුපිරිම ලස්සනක් තියෙන පේනවා ඇති. ඔන්න ඉතින් ඔයාලට පාටි එකට දානවා සුපිරිම වැඩ කෑල්ලක් දාගන්න පුළුවන් මේ විදිහට. මේ වගේ මිනි මූවින් ලයිට් එකක් අරගෙන ඉතින් මේකේ ස්පීඩ් අඩු වැඩි ඒව කරගන්නත් ඔයාලට මේකෙන් හැකියාව තියෙනවා. ඒකයි තියෙන chance එක. පේනවා ඇති ඔයාලට.
සුපිරිම භාණ්ඩයක් තමයි. ඉතින් ඔන්න අදට සමු ගන්නවා. ඔන්න ඕඩර් දාගන්න කට්ටිය දාගන්න. ලොකු ස්ටොක් එකක් නැහැ. ළඟම ඉන්න දකුණු පළාතට අවට අය ඉන්නව නම් ඔයාලට ඇවිල්ුණත් මිලදී ගන්න පුළුවන් මගේ මේවා. එහෙනම් අදට සමු ගන්නවා. සියලු දෙනා සුබ දවසක්. ජය වේවා.